guys, welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ nail tutorial එකක්. ඉතින් මේක මාර ස්පෙෂල් මොකද මම Pinterest එකේ දැකපු nail design එකක් තමයි recreate කරන්න යන්නේ. ඉතින් අපි බලමු මට original එක වගේම මේක කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේක තමයි මම select කරගත්ත photo එක. අපි ඉතින් බලමු මේ විදිහටම recreate කරන්න step by step මම කරන වැඩ ටික මම ඔයාලට පෙන්නනවාද. So let's get into the video. ඉතින් ඔයාලත් nail arts ඉගෙන ගන්නවා නම් ඔයාලටත් මාත් එක්කම කරන්න පුළුවන්. ඉතින් design එකට කලින් අපේ nails අපි prep කරගන්න ඕන. මේ තමයි මගේ nails ටික. මම සාමාන්‍යයෙන් nails වවන කෙනෙක් නෙවෙයි. හරි අපි බලමු nails prep කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම step එක තමයි cuticle pusher එකකින් අපේ cuticles අපි push කරගෙන ඉන්න ඕන. ඉතින් ඒකෙදි වෙන්නේ අපේ නියපොතු වටේ තියෙන cuticle එක හිමින් පස්සට කරන එක. ගොඩක් වෙලාවට මේ step එක කරන්නේ නියපොත්ත උඩ තියෙන dead skin අපිට හරියට අයින් කරගන්න ඕන හින්දා. එහෙම නැති වුණොත් අපි apply කරන gel color එක සතියක් වගේ ඇතුළත lift වෙන්න බලනවා. ඉතින් ඒක නිසා ගොඩාක් තදින් නැතුව සාමාන්‍යයෙන් කියන්නේ 45 angle එකකින් අපි push කරන්න ඕනේ කියලා cuticles ටික. ඉතින් මම cuticles ටික push කරගත්තා. ඊළඟ step එක විදියට මම කරන්නේ cuticle remove එකක් අරගෙන ඒක cuticles වල apply කරන එක. ඕනනම් ඔයාලට පුළුවන් cuticle remove එක ඔක්කොටම කලින් apply කරලා cuticles push කරගන්න උනත් මම මෙතෙන්දී apply කරන්නේ cuticle cut කරන්න කලින්. ඉතින් අපි cuticle remove එකක් apply කරන්නේ නියපොත්ත වටේ තියෙන මැරුණු හම ඉක්මනින් soft වෙන හින්දා. එතකොට අපිට ඉක්මනින් cuticles ටික cut කරගන්න පුළුවන්. ඊළඟට cuticles ටික remove කරගන්න මම use කරන්නේ මේ වගේ scissor එකක්. ඔයාලට nipper එකක් උනත් use කරන්න පුළුවන්. අර අඬුවක් වගේ තියෙන එකට තමයි cuticle nipper කියන්නේ. මම මෙතෙන්දී cuticle scissor එකක් use කරන්නේ. ඉතින් මට ලේසිම විදිය cuticle scissor එක ඔයාලට පුරුදු tool එකක් use කරගන්න පුළුවන් ඒකට. හරි මම cuticle ටික cut කරගත්තා. ඉතින් මම ඊළඟට කරන්නේ nail dehydrator එකක් use කරන එක. dehydrator එකෙන් කරන්නේ අපේ නියපොත්තේ තියෙන ස්වභාවික තෙල් ගතිය නැති කරන එක. නියපොත්තේ තියෙන moisture ගතිය නැති කරන්න ඕන අපි ඒකට උඩින් gel color එකක් apply කරද්දී. නැත්නම් ඒක ලිස්සලා යන්න බලනවා. මම ඊළඟට යූස් කරන්නේ primer එකක්. primer එකෙන් කරන්නේ ඔයාගේ නියපොත්තයි gel color එකයි අතර double tape එකක් වගේ ක්‍රියා කරන එක. ඉතින් මේකට පුළුවන් lift වෙන ගතිය නැති කරලා දාන්න. ඉතින් හැම වෙලේම මතක තියාගන්න ඕන dehydrator and primer ගන්න අපි natural nail එකට. fake nail එකට නෙමෙයි. මම primer එකත් apply කරලා ඉවරයි. ඊළඟට මම nail tips ටික අලව ගන්න තමයි හදන්නේ. ඉතින් nail tips ටික දාගන්නකොට අපේ නියපොත්තට side to side හරියටම nail tip එක match වෙනවද කියලා බලා ගන්න ඕන. ඉතින් nail ටික අලව ගන්න මම මේ Born Pretty එකේ glue එකක් use කරනවා. nail tip එක අලව ගන්නකොට ඒක long lasting කරගන්න පොඩි tip එකක් මම ඔයාලත් එක්ක share කරන්නම්. මම මෙහෙම nail tip එක යටපැත්තෙන් පොඩ්ඩක් file කරගන්නවා. එහෙම කරාම ඒ නියපොත්ත ගැලවෙන්න තියෙන probability එක ගොඩාක් අඩුයි. මොකද ඒක strongly නියපොත්තට high වෙන හින්දා. හරි මෙහෙම තමයි අලවගත්තයින් පස්සේ තියෙන්නේ. ඉතින් මෙහෙම ඔක්කොම nail size කරගත්තට පස්සේ මම ඒක file කරගන්නවා. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ 180 shaper file එකක්. fake nails file කරනකොට 180 ප්‍රශ්නයක් නැති වුණාට natural nail එක එහෙම file කරද්දී 180 rough වැඩි. එතකොට අපි use කරන්නේ සාමාන්‍යයෙන් 240 වගේ shaper file එකක්. ඉතින් මම nails ටිකක් shape කරලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ nail dust brush එකකින් ඒකේ තියෙන dust එක අයින් කරගන්න. ඊළඟට මම base coat එක use කරගන්නවා. ඊළඟට මම gel color එක apply කරගන්නවා. මෙතෙන්දි මම අරගෙන තියෙන Phonix කියන brand එකේ V328 කියන color එක. ඉතින් මම කියන්න ඕන මම මෙතන Gel X එකක් තමයි කරන්නේ ඔයාලත් එක්ක. මේකෙන් මම coat දෙකක් විතර apply කරගත්තා. ඉතින් inspire photo එකේ විදියට මම ඊළඟට කරන්න ඕන French tip එකක්. මම ඒකට use කරගෙන තියෙන brown color එකක් and polka dots වලට මම use කරලා තියෙන light blue color එකක්. ඉතින් මේ වගේ nail art brush එකක් ගන්න ඕන French tip එක කරන්නත්. හරි අපි French tip එක කරලෙමු. ඉතින් මම ඔයාලට කිව්වා මම French tip එක කරන්න brown color එක තමයි use කරන්නේ. හරි මම French tip එකත් කරගෙන ඉවරයි. ඉතින් guys French tip එක කරන හැටි මම මෙතන record කරලා නැහැ. ඒක මට අමතක වෙලා. French tip එක කරන ලේසිම විදියක් මම TikTok channel එකේ දාන්නම්. ඒකත් ගිහලා බලන්න. ඉතින් මම ඊළඟට කරන්න හදන්නේ polka dots. මම මෙතෙන්දී polka dots apply කරන්නේ French tip එකේ විතරයි. ඉතින් light blue වලින් තමයි polka dots කරන්න හදන්නේ මම. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පොඩි tray එකක් අරගෙන light blue gel polish එකෙන් දාගෙන liner brush එකෙන් polka dots කරන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මම polka dots apply කරේ. හරිම ලස්සනට ආව එක. ඊට පස්සේ තප්පර 60ක් ඔයාලට කියෝ කරගන්න පුළුවන් UV lamp එකේ දාලා.
ඉතින් මෙන්න මෙහෙම තමයි ඔක්කොගම ඇප්ලයි කරාම තියෙන්නේ. ඒක හරියම ලස්සනට ආවා. මං හරියම කැමති කලර්ස් දෙකක් තමයි brown and blue. ඒ කලර්ස් දෙක හොඳටම මැච් වෙනවා. ඉතින් අන්තිමට මම ටොප් කෝඩ් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් අපේ ලාස්ට් ස්ටෙප් එක විදියට තියෙන්නේ 3D ඩිසයින් එක. මම මෙතෙන්දී 3D ඩිසයින් එක කරගන්න අරගෙන තියෙන්නේ solid UV resin gel එකක්. ඉතින් ඔයාලට ඒක 3D sculpting gel එකකින් උනත් කරගන්න පුළුවන්. gel එක non sticky විදියට තියෙනවා නම් ගොඩක් ලේසියෙන් අපිට 3D ඩිසයින් එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ gel එක කොච්චර flexible ද කියලා. අපිට කැමති ඩිසයින් එකක් හදාගන්න පුළුවන්. මම මෙතෙන්දී හදාගන්න යන්නේ blueberry ඩිසයින් එකක්. ඒකට මම blueberry ගෙඩි 3ක් විතර හදාගත්තා. මෙන්න මෙහෙම තමයි මම 3D ඩිසයින් එක nail එකේ තියාගත්තේ. ඊළඟට අපි 3D ඩිසයින් එකත් UV lamp එකේ කියෝ කරගන්න ඕන. මම ඊට පස්සේ කරන්න හදාන්නේ 3D ඩිසයින් එක කලර් කරන එක. ඒකට මම blue shades දෙක තුනක් තමයි use කරන්නේ. මම ඒක දාන්නම් description එකේ. ඉතින් ඒක කලර් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් last step එක විදිහට මම cuticle oil apply කරගන්නවා. මෙන්න මෙහෙම තමයි final result එක ආවේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඒක original එක වගේම තියනවාද? ඔයාලට මොකද හිතෙන්නේ කියලා comment එකක් දාන්න. ඒ වගේම කියන්න ඕන මම beginner nail tech කෙනෙක්. මේක මගේ first time එක French tips කරලා polka dots කරලා දෙකම. ඉතින් මම කියන්න ඕනේ I'm not perfect. I'm still learning this. ඉතින් ඔයාලට හිතෙන විදිහට මම තව try කරන්න ඕන මොන designs ද කියලා බලලා comment එකක් දාන්න. inspire pic එකක් උනත් කමක් නැහැ. මම ඒක try කරලා video එකක් කරන්න. හරි එහෙනම් see you guys in the next video. Bye bye.